හැමදෙනෙක්ටම ආයුබෝවන්. අද පැරට් OS එක ගැන අපි බලමු. මේකේ අපි පැරට් OS එක ඉන්ස්ටෝල් කරලා ඒක අප්ඩේට් කරන ක්‍රියාවලිය දක්වා අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි වීඩියෝ එකට ගිහිල්ලා ඊට ටික කතා කරමු. ඔයා මුලින්ම පැරට් OS එක ඉන්ස්ටෝල් කරගන්න අවශ්‍ය ISO ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. මේක අපි වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගෙන පැරට් OS කියලා සර්ච් කරලා ගන්න පුළුවන්. මෙහෙම පැරට් OS සර්ච් කරාට පස්සේ ඉතින් තියෙනවා පැරට් OS කියලා .org කියන පැරට් OS security.org මෙන්න මේ සයිට් එකට යන්න. මෙන්න මෙහෙම ඒගොල්ලෝගේ ඔෆිෂියල් වෙබ්සයිට් එකට ආවට පස්සේ පොඩ්ඩක් පල්ලට ස්ක්‍රෝල් කරද්දී ඔයගොල්ලෝ බලන්න ඕනේ මෙතන ඩවුන්ලෝඩ් කියන බටන් එක තියෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ මේක පල්ලෙහාට ගිහලා මෙතන ඒගොල්ලෝ තව විස්තර තියෙනවා ඒක බලා ගන්න පුළුවන්. මේකේ මේක දැන් මෙහෙම පල්ලෙහාට යද්දී අපිට බලා ගන්න ඕන මේකේ තියෙන කැටගරි ටික. මේකේ home edition, security edition, cloud edition මේ වගේ raspberry pi ඒවලක් තියෙනවා. මේ වගේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ hack the box තියෙනවා. මම මේක ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි තාම වැඩ පටන් ගත්ත විතරක් ඉඳලා ඒක ඔයගොල්ලෝ ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඊළඟට මේක බලා ගන්න පුළුවන් අපිට මේගොල්ලෝගේ පැරට් OS එකේ ඩෙවලොපර්ස් ලගේ විස්තර ටිකක්. ඉතින් ඔයගොල්ලෝගේ සමහරවිට අලුත්ෙන් පේජ් එකේ ඉද්දි මෙහෙම ලයිට් තියෙනවා නම් මේක ඔයගොල්ලෝ ඩාර්ක් දාගන්න. මේගොල්ලෝගේ කම්පැනි නේම් එක තමයි පැරට් සිකියුරිටි. ඒක ඒගොල්ලෝම කරන එක කාලිනක්ස් එකේ තිබ්බේ ඔෆෙන්සිව් සිකියුරිටි කියන එක. මේකේ තියෙන පැරට් සිකියුරිටි. දැන් මම මෙතන ඩවුන්ලෝඩ් දාගන්නවා. ඊට පස්සේ අපිට මෙතනින් ඔප්ෂන් තුනක් තියෙනවා තෝරගන්න. මෙතනින් අපි දැන් virtual machine එකකින් ඩවුන්ලෝඩ් කරන හින්දා මෙතන virtual එකක් තියෙනවා, live එකක් තියෙනවා. live එකකින් කරන්න ISO එක. virtual එක නම් AMD එකේ virtual box වලට AMD එකේ න VMware වලට OVF එකක් එනවා virtual box වලට. මෙතනින් අපි දාගන්නේ security edition එක. ඉතින් AMD64 කියන එක ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මොකද්ද Apple device ගන්නාම මෙතනින් ARM කියන එක දාගන්න. මම අද මේක නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ කතා කරන්න. ඕල් මේක normally විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මම advanced විදිහට අද ටිකක් කරන්න යන හින්දා දැන් live කියන එකට යනවා. ඒකේ දැන් security කියන එකට යනවා. මේක AMD එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන ඔයගොල්ලෝ එහෙම ගිහිල්ලා එතන තියෙනවා torrent ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඔයගොල්ලෝ කැමති නම් එන්න ඩවුන්ලෝඩ් කියන එක දෙන්න. ඒ වගේම මෙතන තියෙනවා ඔයගොල්ලෝ මේක password එක default තියෙන්නේ parrot කියලා. use එක parrot නේ කොහමද password එක parrot බලා ගන්න පුළුවන්. මෙතන ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් දින මේක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. මම දැන් ඩවුන්ලෝඩ් කරගෙන ඉඳන් හින්දා මම මේ browser එක close කරගන්නවා. හරි මම දැන් මගේ VMware එක ඕපන් කරගෙන පැරට් OS එක අපි සෙටප් කරමු ඉස්සෙල්ලා. ඔයගොල්ලෝ VMware එක ඕපන් කරගත්තට පස්සේ මෙහෙම බලා ගන්න පුළුවන්. මෙතන අපි ඉස්සෙල්ලාම නේ create new virtual machine කියන එක. හරි මෙතනින් create new virtual machine දෙන්න. දුන්නාට පස්සේ මේන ටැබ් එක ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. මේක ඔයගොල්ලෝ යන්න මේ පළවෙනි option එක typical කියන එක. ඔයගොල්ලෝ අතනදී මම කිව්වා නේද VMD එකේ ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරගත්තොත් කියලා. අන්න ඒකද ඔයගොල්ලෝ මේ දෙවෙනි එක දෙන්න. මම එකක් කරන විදිහ කියන්නම්. දැන් ඔයගොල්ලෝ මේ ස්ටෙප් අමාරුයි වගේ තේරෙන මේ වීඩියෝ වලදී ඔයගොල්ලෝ පුළුවන් අර අතන virtual machine කියන platform එකෙන් ඩවුන්ලෝඩ් කරගත්ත ටික කරන්න. ඒක මෙතන මේ දෙවෙනි එක සිලෙක්ට් කරලා මෙහෙම next කරලා මේක මේ තියෙන විදිහට තියලා next කරලා
මේකේ තුනක් තියෙනවා මේක යට මේක සිලෙක්ට් කරලා next කරන්න මම ටක් ගාලා කියාගෙන යන්න ඊට පස්සේ මෙතන version එක දාන්න Debian 64 කියන එක Debian මෙන්න මේක දාන්න ඊට පස්සේ මේක Linux දාන්න ඊට පස්සේ next කරලා මෙතන නමක් දෙන්න උලා ඔයගොල්ලෝ කැමති නමක් දෙන්න ඒකම පාත් වෙන ඩිස්ක් එකක් වගේ තියනවා නම් ඒක තෝරන්න ඊට next කරලා එතන processors ගන්න select කරලා next කරන්න දැන් RAM එක තියෙන්නේ 2GB තමයි recommend මේගොල්ලෝගේ කැමති නම් 4GB වගේ දාන්න ඒක හොඳට smooth කරලා කරන්න පුළුවන් ඒක next කරගන්න මේක next කරගන්න net තියලා next කරගන්න මේකත් මෙහෙම next මේකත් මෙහෙම මේ create virtual disk කියන එකේ තියන්න නැත්නම් use and exit virtual disk එකක් තියන්න පුළුවන් මේකේ දෙවෙනි එකත් එකයි පළවෙනි එකත් එකයි දෙකම වෙන්නේ එකම එක හැබැයි පොඩි ලොකු වෙනසක් තියෙනවා මේ create virtual new disk කියන එකේ ඒක select කරන්න ඕගොල්ලෝ කොහොමදත් ඒක කරලා ඉතින් අපේ අර download කරගත්ත vmdk file එක select කරගන්න ඕන ඉතින් browse ගිහිල්ලා මේ තියෙන්නේ අපි download කරගත්ත vmd එක ඕගොල්ලෝ download කරන දේ vmdk එක ඒක දැන් save දීලා ඒක finish කරගන්න පුළුවන් මම දැන් කියලා දෙන්න ISO file එක අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ISO file එකකින් හින්දා අපි download කරගත්ත ISO file එක කරන්න හැටි කියලා මේ පළවෙනි recommend කියන එක යන්න මම මෙතනින් දෙවෙනි එක සෝල්ලා අපි download කරගත්ත ISO file එක මෙතන select කරන්න ඕනේ හරි ඊට පස්සේ මෙතන next කරන්න Linux මෙතන අද Linux නෙමෙයි ඔකුළු දෙන්න Debian 64 කියන එක හරි ඒකලත් එහෙම දීලා next කරන්න ඉතින් අපේ virtual machine එක නමක් දෙන්න ඕනේ මම දෙනවා Paratos කියලා ඉතින් දැන් save වෙන path එක අපිට වෙනස් කරන්න පුළුවන් මම මෙතන මේ විදිහට Paratos වෙන folder select කරනවා ඒක අපිට ලේසි අපි ඉස්සරහට වැඩ ගද්දී select කරලා මේ ඕකේ දෙනවා ඊපස්සේ ඒ path එක set කරලා next කරන්න හරි මේ විදිහට path එක set කරගන්න ඊට පස්සේ next කරන්න මෙතන මේක recommend ඉල්ලන්නේ මේගොල්ලෝ GB 20ක් මම GB 20 තියෙනවා මෙතනින් ඔයාලා hardware ටික මෙතනින් customize ගිහිල්ලා customize කරන්න පුළුවන් මම මෙතන 2GB තියෙනවා 4GB select කරනවා මේගොල්ලෝගේ minimum ඉල්ලන්නේ 2GB මම 4GB select කරන්නේ ඊට පස්සේ processors කුල්ලෝගේ තියෙන විදිහට තියෙනවා නම් දැන් හතරක් වගේ තියෙනවා නම් cores මම කියන්නේ processors හතරක් නෑනේ cores හතරක් තියෙනවා නම් එකෙන් දෙකක් select කරන්න දෙකක් තියෙනවා නම් එකක් select කරන්න එහෙම ඒ කියන්නේ තියෙන එකෙන් භාගයක් දෙන්න ඊට පස්සේ මෙතනින් බලන්න අපේ ISO file හරියට select කරලා තියලා network එක තියෙනවා net කියන එකේ USB එක 3.1 දෙන්න එසේ මේ ටික නම් කොහොමද තියෙන්නේ එහෙම කරලා මෙතනින් close කරන්න then finish then ඊට පස්සේ මේ විදිහට virtual machine එක හදාගත්ත පස්සේ මෙතනින් power on this virtual machine එක අපි දැන් මෙහෙම power up කරගත්ත පස්සේ අපේ machine එක මෙතන අපිට option තුනක් තියෙනවා මෙතන අපි install එක කරන්නේ ඒ කියන්නේ මෙතන පළවෙනි එක තියෙද්දි අපිට arrow keys වලින් මේක අපිට මේක arrow keys වලින් select කරන්න පුළුවන් මෙතන පළවෙනි එක select කරලා මම enter button එක click කරනවා මම දැන් මෙතන උඩ තියෙන option වලින් මේක click කරලා මේක full screen දා ගන්නවා මේ තියෙන අපේ graphical user interface එක එහෙම නැත්නම් GUI කියන්නේ මේකම තමයි මෙතනදී බලන්න එතන අයින කොනේ තියෙනවා අපේ connection එක Wi-Fi connect වෙලාද කියලා දැන් මෙතන උකුණට menu එක බලා ගන්න පුළුවන් අපි තාම මේක install කරලා ඉවර නැහැ මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් install Debian කියලා එකක් තියෙනවා. අන්න ඒක උඩ ඔයගොල්ලෝ double click කරලා open කරගන්න. open කරගත්ත පස්සේ මේ වගේ window එකක් අපිට බලා ගන්න පුළුවන්. ඊට මෙතනින් අපේ language එක තෝරන්න. තෝරන දෙන next කරන්න. මෙතනින් location තෝරන්න පුළුවන් මම මේ තියෙන දේ මෙතනින් next කරනවා. ඊට පස්සේ අපේ keyboard layout එක තෝරන්න පුළුවන්. මෙතන මේ තියෙන විදිහට මම තියලා default එක තියෙන්නේ මේ තියලා next කරනවා ඊට පස්සේ මෙතනින් පළවෙනි එක තෝරන්න
තෝරලා next කරන්න. ඊට අපිට අපේ ඊට අපිට මෙතන අපේ විස්තර ටික පුරවන්න තියෙනවා අපේ කියන්නේ අපේ මැෂින් එකට. මම දැන් ඉතින් මට ඕන විදිහට මම මගේ විස්තර ටික දෙනවා. ඒකට පාස්වර්ඩ් එක දෙන්න. මේක අනිවාර්ය පාස්වර්ඩ් එකක්. මේක තමයි අපේ මැෂින් එක ලොග් වෙද්දී අපේ රික්වෙස්ට් කරන පාස්වර්ඩ් එක. පාස්වර්ඩ් එකත් ඔයගොල්ලෝ දෙන්න. ඔයගොල්ලන්ට කැමති නම් මෙතන යට ටික් එක දාන්න උනම් login automatically without asking for the password. ඒකට අපේ පාස්වර්ඩ් එක අහන්න තු log වෙනවා. ඔයගොල්ලන්ට කැමති නම් එතන ටික් එක දාන්න පුළුවන්. මම මේ ටික් එක අයින් කරනවා. ඊට පස්සේ next කරනවා. ඉන්ටර්නෙට් මෙහෙම next කරන්න. sorry install දෙන්න. ඊට install now කියන එක click කරන්න. ඊට අපිට බලාගෙන ඉන්නවා මේක install වෙනකම්. 2000 years later. අපිට බලන්න නම් අපේ installation එක අවසන් වෙලා දිනවා. මතක ඇතුව දැන් මෙතන දින restart now කියන එකට ටික් එක click කරලා මෙතනින් done කියන එක දෙන්න. ඊට පස්සේ අපිට බලන්න නම් අපේ machine එක restart වෙන්න ගන්නවා. මේක ලෝගෝ එක නිකන් ක්‍රෑෂ් වෙනවා වගේ තියෙන්නේ. ඒකේ UI එක ඉෆෙක්ට් එකක්. ඒක මේ අපේ වැරද්දක් හින්දා නෙමෙයි. ඒක UI එක ඉෆෙක්ට් එකක් හින්දා වෙන්නේ. ඒකට ඔයගොල්ලෝ කලබල වෙන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ තව මගේ channel එක subscribe කරලා නැත්නම් කරගෙන දින ලොකු ඔයගොල්ලෝ තාම මගේ channel එක subscribe කරලා නැත්නම් කරගෙන තියෙන ලොකු පාඩුවක්. මේ වගේ වීඩියෝ ඔයගොල්ලෝගේ ළඟටම ගෙන්න ගන්න subscribe button එක click කරලා ඒකේ හැබැයි තියෙන bell notification button එකත් enable කරලා තියාගන්න. කට්ටිය subscribe කරාට ඒ bell notification button එක enable කරගෙන නැහැ. ඒකින්ද bell notification button එක enable කරගෙන තියාගත්තොත් තමයි ඔයගොල්ලන්ට මම දාපු ගමන් වීඩියෝ ඔයගොල්ලෝගේ notification bar එකට එන්නේ. මෙතන දැන් log in ආවට පස්සේ අපේ පාස්වර්ඩ් එක දෙන්න ඕනේ. මම දැන් මගේ පාස්වර්ඩ් එක දෙනවා. ඊට පස්සේ අපි මෙතන ප්‍රශ්නයක් අහනවා අප්ඩේට් චෙක් කරන්න ඕනද කියලා. අපි අප්ඩේට් කරගෙන ඉන්න තමයි හොඳ එක. ඒ හින්දා මෙතනින් yes කියන එක දෙන්න. ඊපස්සේ අපේ ටර්මිනල් එක ඕපන් වෙලා මේ වගේ pop up window එකක් කරනවා. මේකේ අපේ පාස්වර්ඩ් එක ඉල්ලනවා මේගොල්ලෝ. ඒක දෙන්න. දීලා enter කරන්න. ඊස් බලන්න උලන් අප්ඩේට් චෙක් කරනවා. මෙතන අප්ඩේට් එකක් කරලා තිබ්බොත් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේක අප්ඩේට් කරගන්න ඕනේ. ඔයගොල්ලෝ මේක අප්ඩේට් වුණාට පස්සේ මෙතන යට තියෙන මෙනු කියලා එකක්. අන්නේ මෙනු කියන එකට ගිහිල්ලා මෙතන power button එකක් තියෙනවා. අන්න ඒක ක්ලික් කරලා ඔයගොල්ලෝ උලන් shut down කියන ඔප්ෂන් එක දීලා shut down කරගන්න. මෙන්න මේ window එකේ තියෙන shut down කියලා අයිනම මම මේ shut down කියන එක ක්ලික් කරලා ඕගොල්ලෝ උලන් අපේ මැෂින් එක shut down කරගන්න. එහෙනම් අදට මම ඔයගොල්ලෝගේ සමු ගන්නවා. මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. ඔයගොල්ලන්ට සුබ දවසක්.